මොකක්ද අප්පා මේ දැක්ක ගමන් බයත් හිතෙනවා. මේ ඕගොල්ලෝ දකින්නේ ලෝකේ ජනප්‍රියම සීෆුඩ් කෑමක් මේකට කියන්නේ පැසිෆික් ජියෝඩක් කියලා. මේ අරුම පුදුම මිලාදික මුහුදු ජීවියා ජීවත් වෙන්නේ පැසිෆික් සාගරයේ ආශ්‍රිතව උතුරු ඇමරිකාව සහ කැනඩාව වගේ රටවල් වල. මෙයාගේ මේ තියෙන සුවිශේෂී හැඩය නිසාමද මන්ද සෑහෙන ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඉතින් මේක වැඩිපුරම කන්නේ චීනේ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? කොරියාව ජපානය වගේ රටවලුත් මේක ආහාරයට ගත්තට ප්‍රධාන සැපයුමෙන් 190%ක්ම යන්නේ කෙලින්ම චීනෙට. බලන් ගියාම චීනු නොකන දෙයක් නෑනේ අප්පා. මෙන්න මේ වගේ රත් කරලා ඉවර වෙලා කට්ට ගලවලා වෙන් කරලා ඉවර වෙලා ටක් ගාලා අයිස් භාජනයකට දාලා හැම අයින් කරගන්න එක තමයි මුලින්ම කරන්නේ. රට අනුව ඉතින් මේක කන විදියත් වෙනස්නේ. චීනේ නම් ඉතින් ගොඩාක්ම ආස අමුවෙන් කන්නනේ. මේ පැසිෆික් ජියෝඩක් ඉතින් ලෝකේ ගොඩාක් රටවල ප්‍රසිද්ධම කෑමක්. ඉතින් ඩුබායි වලත් ගොඩාක් රෙස්ටුරන්ට් වල මේක අපිට දකින්න පුළුවන්. ඔන්න කාපු කවුරු හරි ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. මේ සුවිශේෂී හැඩය නිසා ගොඩාක් අය ආසයි මේක සම්පූර්ණයෙන්ම මේ විදියට කන්න. ඒත් ජපානයේ වගේ රටවල් වල මෙන්න මේ වගේ චූටි පෙති කපලා ජපානයේ සාම්ප්‍රදායික කෑම සුෂි හදන්නත් මේක යොදා ගන්නවා. ඉතින් ලෝකේ වටේම ඉන්නවනේ ලංකාවේ අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ. ඉතින් කවුරු හරි මේ පැසිෆික් ජියෝඩක් හදලා තිනවනම් එහෙම නැත්නම් කාලා තිනවනම් ඕගොල්ලෝගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරන්න. ඔන්න මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයත් මේ කෑම එක කන්න යනවා නම් යන්න කැමති කාත් එක්කද කියලා පහලින් මෙන්ෂන් කරන් යන්න.